ජීවිතයේ ඉහළ තැන්වල ඉන්න මිනිසුන් ජීවිතේ විඳින්නේ ඔවුන් ජයගත්ත අභියෝග වලින්ම නෙමෙයි. එම අභියෝග ජය ගන්න ඔවුන් දරපු මහන්සිය හා කැපකිරීම නිසායි. අභියෝග නොමැති ජීවිතය නීරසයි, උදාසීනයි, ඒකාකාරී කියලායි මට නම් හිතෙන්නේ. ඔබ මා සමග එකඟ වේවිද කියලා මන් දන්නේ නැහැ. හැබැයි මට නම් හිතෙන්නේ එහෙමයි. මම එහෙම කියන්නේ ඇයි දන්නවද? අභියෝග ජය ගැනීම සතුට ඔබ විඳලා තියෙනවද? මම නම් හිතන්නේ ඕ. නැතිනම් YouTube අවකාශයේ සැරිසරන ඔබ අනන්ත වීඩියෝ අතරින් ඔබේ ඇඟිලි තුඩුව මෙවැනි වීඩියෝකට යවන්නෙත් නැහැනේ. සිහියට ගන්න ඔබ ජයග්‍රහණය කරපු අභියෝගය ගැන. ඒ සඳහා ඔබ දරපු මහන්සිය, කැපකිරීම, කරපු අත්හැරීම්, විඳපු වේදනා. දැන් ඔබට ලැබෙන තෘප්තිය කොහොමද? ආන්නේ නිසා තමයි මම මුලින්ම කිව්වේ අභියෝග නොමැති ජීවිතය නීරසයි, උදාසීනයි, ඒකාකාරී කියලා. කොහොමත් අභියෝගවලදී අපේ කැපකිරීම, අත්හැරීම්, වේදනාවන් වැඩි වෙන තරමටම අපිට ලැබෙන ආත්ම තෘප්තිය වැඩි, ප්‍රතිඵලයක් ඉහළයි. මේක මගේ අත්දැකීමක්. අනික් එක අපේ පරිණත භාවයත් ඉහළ යනවා. ඒ නිසා ඔබට ජීවිතෙන් ලබා දෙන අභියෝග වලින් පැනලා දුවන්න හදන්න එපා. ඒ වගේම මේක වෙනත් කෙනෙකුට පවරන්නත් එපා. එහෙම වුණොත් ඔබගේ ජීවිතේ ඒකාකාරීව ගත වෙලා නිකම්ම දියාරු වෙලා යාවි. අභියෝග ජය ගැනීමට යාමේදී අවදානමට මුහුණ දීමේ හැකියාව වගේම අපේ ජීවිත යාත්‍රාව අපි කැමති දිශාවකට යාත්‍රා කරවීමේ දැඩි වමනාව සහ නිදහසත් අපිට තියෙන්න ඕනෙමයි. මේ සඳහා අපේ මානසික ඒකාග්‍රතාවයත් අපි ජීවත් වන පරිසරයත් එකසේම වැදගත් වෙනවා. කොහොමත් සංවර නොවුණු සිතක් අවදානම් බාර ගැනීම භයානකයිනේ. ඒ වගේම අපි මිනිස්සුනේ අතීතයේ සිටම අපි ජීවත් වුණේ සාමූහිකව කණ්ඩායමක් ලෙස ගෝත්‍රිකවනේ. අපේ කණ්ඩායමෙන් එන නියෝග සහ උන් අතර අපව පිළිගැනීම අප කොහොමද බලාපොරොත්තු වෙනවා. වර්තමානයේ අපි කොපමණ දියුණු වුණත් අපට සමාජයෙන් මොනවා කියයිද මොනවා කරයිද කියන දැඩි බිය අපි තුළ පවතිනවා. ඒ නිසා තමයි අපි අභියෝග වලට යාමේදී දෙවරක් සිතන්නේ. අපේ සැලසුම් කීපවරක් වෙනස් කරන්නේ. හැබැයි මතක තියාගන්න, ඔබට අභියෝග ජය ගැනීමට අවශ්‍යයි නම්, ඒ සිහින ඔබට නෙලා ගැනීමට අවශ්‍යයි නම් ඔබේ මනස හොඳට ශක්තිමත් කරගන්න. දුර්වල මනසක් ඖෂධ වලින් සනීප කරන්න බෑ වගේම ශක්තිමත් මනසක් වස දීලා මරන්නත් බෑ. ඒ සඳහා මම ඔබට හොඳ උදාහරණ කතා දෙකක් කියන්නම්. මේ කතා දෙකම මම YouTube අවකාශයෙන් උපුටා ගත්ත ඒවා. පුතෙක් තාත්තා කෙනෙක්ගෙන් ඇහුවලු මගේ 18 වෙනි උපන්දිනේට ඔබ මට මොනවද දෙන්නේ කියලා. තාත්තා කිව්වලු ඒකේ වෙලාවට බලමු කියලා. දිනක් පුතා රියානතුරකට මුහුණ දුන්නලු. රෝහල්ගත කරාලු. දැන් තාත්තාගේ එකම අභියෝගය වෙන්නේ පුතාව බේරා ගැනීමනේ. ඉතින් ඕන පුතා සනීප වෙලා ගෙදර ගියාලු. ඒ වෙනකොට ඔහුගේ 18 වෙනි උපන්දිනය පහ වෙලාලු. පුතා දැක්කලු තම මේසෙ මත දෙකට නම ඇති ලිපියක්. ඔබගේ සත්කම සාර්ථකයි. ඔබගේ 18 වෙනි උපන්දිනයට මට දෙන්න තිබුණේ මගේ හදවත විතරයි. සතුටින් ජීවත් වෙන්න තාත්තා. අන්න ඒ විදිහට තමයි ශක්තිමත් මනසක් ඇති මිනිසුන් ජීවිතය ජයගත්තේ. ඒ වගේම එක්තරා සාගර විද්‍යාඥයෙක් මෝරා මාළුවෙක්ව කුඩා මසුන් ඉන්න ජල තටාකයකට දැම්මලු. මෝරා කුඩා මසුන්ව ශනිකයකින් ගිල දැම්මලු. දැන් සාගර විද්‍යාඥයා විශාල වීදුරුවක් සවි කරලා මෝරා සහ කුඩා මසුන් වෙන් කරලා බාහිරින් කෑමක් දුන්නලු. ටික කාලයක් ගත වුණාට පස්සේ වීදුරුව ඉවත් කරාලු. බාහිරින් කෑම දෙන එකත් නැවතුවලු. මෝරා වෙනදා වගේ මසුන්ව ගිල දැම්මේ නැහැලු. බාහිරින් කෑම දෙනකම් බලන් ඉඳලා මැරිලා ගියාලු. වීදුරුවක් විශාල මෝඩකුගේ ජීවිතයට අභියෝගයක් වුණේ එහෙමයි. මේ කතා දෙකෙන්ම සිදුවන්නේ කතානායකයන්ගේ මරණයනේ. නමුත් අපිට තේරුම් ගන්න වෙන්නේ අභියෝග දිනන මිනිස්සුන්ට තම අභියෝග ජය ගන්න තෙක් වෙනත් අභියෝගයක් නොවන බව නේද? මම හිතන්නේ ඔබට තේරෙනවා ඒක. ඒ වගේම ඔබට අභියෝගයක් දිනන්න අවශ්‍යයි නම් කිසිම දිනක ඔබේ දක්ෂතාවය අව탁සේරු කරන්න යන්න එපා. ඒ වගේම හැම විටම ඔබ පාලනය කරගන්න සහ සමබර කරගන්න උත්සාහ කරන්න. එහෙම නොවුනොත් ඔබේ දක්ෂතාවය අපතේ යාවි. එතකොට ඔබ පහසු තැනක පහසු වේලාවකදී පහසු පුද්ගලයන් ඉදිරියේ ඔබේ අභියෝගයේ ජය ගැනීමට හැකි වුණාට ඔබ නොහිතන තැනකදී නොහිතන වේලාවකදී පිරිසක් ඉදිරියේ ඔබගේ ඉලක්කය මගහැරියාවේ.
ඒ නිසා හොඳින් මතක තියාගන්න. නිතරම ඔබව පාලනය කරගන්න සහ සමබර කරගන්න. කොහොමත් මේක අභියෝග ජය ගැනීමට පමණක් නෙවෙයි. සාමාන්‍ය ජීවිතයේත් මෙහිදී අපට එන ගැටලු බාධා අවම වෙනවනේ. සංවර මනසකින් ඒකට මුහුණ දෙන්න පුළුවන් වෙනවා අපිට. ඉතින් අදට ඇති නේද? එහෙනම් මම ලබන සතියේදීත් මෙවැනි වීඩියෝකින්ම ඔබව හමුවන්නට එන්නම්. එතකම් මේ වීඩියෝව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. ඒ වගේම ඔබගේ අදහස් පුංචි කමෙන්ට් එකකින් මේ සඳහන් කරන්න. ඔබගේ පුංචි කමෙන්ටුව මගේ මොටිවේෂන් එක. ඒ වගේම ඔබගේ මානසික සහනය සඳහා රිලැක්සේෂන් මියුසික් වීඩියෝ ලින්ක් එකක් පහත ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ මම ඇතුළත් කරලා තියෙනවා. ඔබට හැකි වේලාවකදී ඒක අහන්න. මෙහිදී සියලුම සිතුවිලි නවතලා අහන්න මතක තියාගන්න. ඔබට මානසික සහනයක් දැනේවි. එහෙනම් මං ගිහින් එන්නම්. ඔබට සුබ සතියක්. සතුටින් ඉන්න වරංගනා.